හෙලෝ හැමෝටම පොඩ්ඩක් පරක් වුණා එන්න ඒකට සමාවෙන්න ඕන ඉස්සෙල්ලම. ඉතින් මට ඉස්සෙල්ලම මේ ලයිව් එක පටන් ගන්න කලින් chat එකේ ඇත්තටම උත්තරයක් දෙන්න බලන්න. ඔයාලට මේ වෙනකම්ම parenting වලදී කරන්න ඕන එහෙම නැත්නම් ගත කරන්න ඕන අමාරුම ස්ටේජ් එක මොකක්ද? නිව්බෝර්න් ස්ටේජ් එකද? එහෙමත් නැත්නම් ඔයාලා නිදා ගන්න නැතුව දරුවට කිර දීපු අවස්ථාවද? එයා ලොකු වුණාමද? ප්‍රීස්කූල් යන්න බෑ කියලා කෑ ගහලා අඬනකොටද? කොයි ස්ටේජ් එකද? කොයි වයසද? ඉක්මනට chat එකට කමෙන්ට් එකක් දාන්න මම බලාගෙන ඉන්නවා. මොකද ඇත්තටම කිව්වොත් එහෙම මගේ ළඟට එන ගොඩක් පේරන්ට්ස්ලා කියන කතාවක් තමයි ළමෙක්ට සැර කරපු ගමන් එහෙමත් නැත්නම් තද විදියට නෑ ඒක කරන්න බැහැ කියලා කියපු ගමන් අනේ මම හොඳ පේරන්ට් කෙනෙක් නෙමෙයිද කියන ඒ වර්ධකාරී හැඟීම ඒ පසුතැවීම හිතට වද දෙනවා කියලා. කලබල වෙන්න එපා. කරදර වෙන්න එපා. අද මම උගලන්ට කියලා දෙනවා ඔය හැම දෙයකටම ඔෆිෂියල් පර්මිෂන් ස්ලිප් එකක් ගැන. ඒ කියන්නේ අද අපි කතා කරන්න යන්නේ පේරන්ටින් වලදී ඕගොල්ලන් නතර කරගන්නම ඕනේ ওই විදියට විටින් විට ජීවිතේ දැනෙන ගිල්ටි එහෙමත් නැත්නම් අර පසුතැවීම වර්ධකාරී හැඟීම ඇති වෙන්න පුළුවන් අවස්ථා 10ක් සහ ඒකෙන් කොහොමද මිදෙන්නේ කියන එක ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් ස්ක්‍රීන් ටයිම් එක දෙන එකේ ඉඳලා අපිට වැරදීම් වෙන එක දක්වා අපි කොහොමද මේ ගිල්ටි ෆීලිං එක අයින් කරලා වඩාත් දරුවට ආදරේ හිතෙන විදිහට දරුවාගේ බැඳීම ශක්තිමත් වෙන විදිහට පීස්ෆුල් වෙන විදිහට පේරන්ටින් කරන්නේ කොහොමද කියන එක ගැන අද අපි විස්තරාත්මකව කතා කරනවා. ඉතින් ලයිව් එකට ජොයින් වෙන ගමන් ලයිව් එකට ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම chat එක ඕපන් කරලා තියෙන්නේ. ඔයගලන්ගේ ප්‍රශ්න දාන්න පුළුවන් අදහස් මාගෙත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අද වැඩේ වෙන්නේ. හරි. මොකටද ඉතින් වැඩි කතා අපි දැන් එහෙමනම් අපේ ලයිව් එකට යමු. ඕකේ. ඉතින් chat එකත් ඔන්න ඕපන් කරලා තියෙනවා. මට පේනවා ඔයගොල්ලන් දාපු මෙසේජස් මොනවද කියලා. හරි. ඔන්න ඉතින් මුලින්ම බලමු පළවෙනි වතාවට මාතින් ස්කූල් එකත් එක්ක ජොයින් වෙන කෙනෙක් නම් ඔයා කල්පනා කරනවා ඉතින් මොකක්ද මාතින් ස්කූල් කියන්නේ සහ මම කවුද කියන එක. ඉතින් මම අමාලි සමරකෝන් වෘත්තියෙන් විසිටින් ලෙක්චරර් කෙනෙක් වගේම පේරන්ටින් කෝච් කෙනෙක්. ඉතින් මේ channel එකේ මම ඇත්තටම නිර්මාණය කරේ දරුවෙක්ගේ සංවර්ධනයේ පිටුපස තියෙන විද්‍යාත්මක පසුබිම සහ ප්‍රායෝගිකව අපේ ජීවිතයට ඒ දේවල් ගලපගන්නේ කොහොමද කියන එක ගැන මගේ අත්දැකීම් මම ඉගෙන ගත්ත දේවල් ඔයගලන් එක්ක බෙදා ගන්න. ඉතින් දරුවත් එක්ක තියෙන බැඳීම වඩාත් සාමකාමී සහ ශක්තිමත්ව ගොඩනගා ගන්න උත්සාහ කරන දෙමාපියෙක් නම් අදම අපේ channel එක subscribe කරලා මේ ගමනට එකතු වෙන්න. මොකද දරුවව නිවැරදිව තේරුම් ගන්න තරමට ඒගොල්ලන්ට පුළුවන් ජීවිතේ ඕනම බාධකයක් ජය ගන්න සමබර වැඩිහිටියෙක් වෙන්න. ඉතින් අපි එහෙමනම් ඒ මතක් කිරීමත් එක්ක අපි යමු අපේ පළවෙනි පොයින්ට් එකට. ඒ කියන්නේ අපිට පේරන්ට් කෙනෙක් විදිහට ගිල්ටි ෆීලිං එකක් දැනෙන්න පුළුවන් අවස්ථා ගැන තමයි අපි අද මේ කතා කරන්නේ. ඉතින් ඒ වගේම අද ඔයාට ඔෆිෂියලි පර්මිෂන් එක හම්බ වෙනවා. ඒ ගිල්ටි ෆීලිං එක හිතින් අයින් කරගන්න. ඒක වෙන්නේ කොහොමද කියන එක ගැන මේ වීඩියෝ එක බලන් ඉන්න. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙයි. හරි. පළවෙනි එක තමයි ඕගොල්ලන්ට වරදකාරී හැඟීමක් දැනෙන්න අවශ්‍ය නැහැ. විවේකයක් ඕනේ නම්. මොකද හැම දෙයකටම හිතන්නකෝ මිනිස්සු විතරක් නෙමෙයි යන්ත්‍ර සූත්‍ර වලට පවා විවේකයක් ඕනේ. ඉතින් මගේ channel එකට කමෙන්ට්ස් බලපුවාම පේරන්ට්ස්ලා ගොඩක් දාන කමෙන්ට් එකක් තමයි එයාට හැමදේම තනියම කරන්න ඕනේ. ඒකින්ද හරීම මහන්සියක් දැනෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට එයාට විවේකයක් ගන්න වෙලාවකුත් නැහැ. ඔන්න ඔය වගේ දේවල්. ඉතින් විවේකයක් ගත්තොත් එහෙම ඒක යාට සෑහෙන වරදකාරී හැඟීමක්. එහෙම නැත්නම් මම මේක විවේකයක් ගන්න සුදුසු පුද්ගලයෙක් නෙමෙයි කියන අදහස ඔන්න අම්මලාට ගොඩක් වෙලාවට තියෙනවා. ඉතින් ඇත්තටම මෙහෙමයි. දැන් ඔය ශක්තිය කියලා කියන්නේ හරියට කෝපයක තියෙන එකක් වගේ. මුගේ කෝපයක් වගේ කියලා හිතන්නකෝ ඔයාගේ ජීවිතේ. එතකොට ශක්තිය කියන එක එහෙම නැත්නම් ආදරය කියන එක දරුවන්ට ඒ ප්‍රසන්ට් වෙලා ඉන්න පුළුවන්. කියන්නේ මොහොතේ දරුවාගේ තියෙන අවශ්‍යතාවය අඳුනගෙන ඒකට හරි විදියට ධනාත්මක විදියට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන එක. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ ළඟ ශක්තිය තිබුණොත් විතරයි. ඉතින් ශක්තිය කියන එක එකතු කරගන්න ඕනේ දෙයක්. ඔයාගේ ජීවිතේ ශක්තිය කියන එක ඔයා ගාව නැත්තම්
කොහොමද තව කෙනෙක්ට ජීවය ලබා දෙන්නේ? හරියට මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් ප්ලේන් එකක යනකොට දෙන පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් එකක් තමයි හදිසි අවස්ථාවක් ආවොත් එහෙම දැන් අර ප්ලේන් එකකින් තියෙනවනේ ෆික්ස් කරලා ඔක්සිජන් මාස්ක් එක. ඒක ඔක්සිජන් මාස්ක් එක ඉබේම ඕපන් වෙනවා. ඒක මේ පහළට වැටෙනවා. උඩ සමයි සවි කරලා තියෙන. ඒකේ මාස්ක් එක පහළට වැටෙනවා. ඉතින් එතකොට මේ ප්ලේන් එකට ගොඩ වෙනකොට කියන පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් ෆිලිං එකක් තමයි ඔක්සිජන් මාස්ක් එක වැටුනහම ඔයාගේ ගාව ඉන්න ඔයා ආදරය කරන දරුවා වෙන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලම ඔයා කරන්න ඕන දේ තමයි තමන්ට ඔක්සිජන් මාස්ක් එක පළඳ ගන්න එක. ඊට පස්සේ තමයි ඔයාට තව කෙනෙක් දිහාවට හැරෙන්න පුළුවන්. මොකද ඔයාගේ ජීවිතේ ඔයා සර්වයිව් වෙන්නේ නැත්නම් ඔයාට ශක්තියක් නැත්නම් තව කෙනෙක්ට උදව් කරන්න අපි කොහොමද තව කෙනෙක්ට කරන්නේ උදව්වක්? අන්න ඒක තමයි ඇත්තටම බේසිකලි අපි පේරන්ට්ස්ලා විදියට විශේෂයෙන්ම අම්මලා විදියට තේරුම් ගන්න ඕනේ දේ අපි ශක්තිය එකතු කරගන්න ඕනේ. අපේ වරදකාරී හැඟීමෙන් මිදෙන්න ඕනේ. සහ අපි ගැන හිතන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ශක්තිය වඩව ගන්න අපේ ජීවිත කෙරෙහි ආදරෙන් බලන්න. එතකොට තමයි අපිට තව කෙනෙක්ට ආදරය දෙන්න පුළුවන්. අපේ ළඟ නැති දෙයක් අපිට තව කෙනෙක්ට දෙන්න බෑනේ. සරලව. ඉතින් කොහොමද එහෙමනම් මොනවද අපිට මේ වගේ අවස්ථාවල කරන්න පුළුවන්? පැහැදිලිවම මම මීට කලින් මගේ වීඩියෝස් වල කතා කරලා තියෙනවා මේ ගැන. මේ අපිට පුළුවන් පුංචි විවේකයක්. එහෙමත් නැත්නම් හිතන්නකෝ දැන් ඔයා එක වැඩක් කරලා ඊළඟ වැඩේට යන්න කලින් විනාඩි 5ක 10ක මයික්‍රෝ බ්‍රේක්ස් ගන්න එක. ඒ හරහා අර තියෙන එක දිගට වැඩ ගොඩාක් කරගෙන යනකොට අන්තිමට අපි හරිම එක්සෝස්ටඩ් බොහෝම වෙහෙසකාරී. ඉතින් ඒක නවත්ත ගන්න නම් එක වැඩක් කරලා ඊළඟ වැඩේට යන්න කලින් අපි පුංචි විවේකයක් ගන්නවා. ඒ වගේම මම හැම පේරන්ට් කෙනෙක්ටම මේ රෙකමන්ඩ් කරන දෙයක් තමයි තමන්ගේ දවස ඇතුළත තමන් වෙනුවෙන් තමන් කැමති දෙයක් වෙනුවෙන් තමන්ට සැනසීම එහෙමත් නැත්නම් අර ස්ට්‍රෙස් එක ඔක්කොම දවසේ තියෙන ස්ට්‍රෙස් එක ඔක්කොම අයින් කරන්න පුළුවන් වෙන විදිහට මොකක් හරි එක ඇක්ටිවිටි එකක් තෝරගෙන ඒක අඩුම ගානේ දවසට විනාඩි 15ක් පැය භාගයක් ඒ වෙනුවෙන් වෙන් කරන්න. තමන් වෙනුවෙන් වෙන් කරන්න. අපි ඔකට කියනවා මී ටයිම් කියලා. ඒ කියන්නේ හැම පේරන්ට් කෙනෙක්ම හැම අම්මා කෙනෙක්ම තමන්ගේ විනෝදාංශයක් කරන්න එහෙම නැත්නම් තමන්ව කාම් ඩවුන් කරන්න පුළුවන්. තමන් කැමති තමන් ප්‍රිය කරන එකක් හරි ඇක්ටිවිටි එකක් දවස් ඇතුළත කරන්න හැමදාම කරන්න. ඒකට විනාඩි 15ක් පැය භාගයක් වගේ කාලයක් යොමු කරන්න. ඒක එයාගේ අර නැති වෙච්ච ශක්තිය ආපහු ළඟා කරගන්න. ඒ වගේම ජීවිතේට බලාපොරොත්තුවක් දෙන්න. මොකද බලාපොරොත්තු නැති වුනහම අපිට හරි අමාරුයි. මොකද අපි දිගින් දිගටම එකම වැඩක එකම චර්යාවක නිරත වෙලා ඉන්නකොට අපි කැමති දේවල් කිසිම දෙයක් කරගන්න බැරි වෙනකොට ඔන්න අපි මෙන්ටලි ડિප්‍රෙස් වෙනවා. ඉතින් ඒක නැති කරගන්නත් පුළුවන් මේ විදිහට අපි දවසේ ඇතුළත මොනවා මොහ වෙලාවක මී ටයිම් එකක් එකතු කරගන්නවා නම්. ඉතින් මට කමෙන්ට්ස් වල කියන්න ඔයාලගේ ජීවිතේ ওই විදිහට වැඩියෙන්ම ශක්තිය උරා ගන්න. එහෙම නැත්නම් වැඩියෙන්ම අමාරු කාර්යභාරය මොකක්ද? කමෙන්ට් එකක් දාන්න අපි බලමු මොනවද ඒ දේවල් කියලා. හරි. ඉතින් එතකොට ඊටත් පස්සේ ඇත්තටම අපි ඊටත් පස්සේ ඊළඟ දේවල් වලට යනවා නම් ඕකේ. ඕල්රයිට්. ඕකේ. ඉතින් එතකොට අපි එහෙමනම් ඊළඟ දේවල් ටිකක් කතා කරමුකෝ. ඕකේ. ඕකේ. අද මේ ඇත්තටම මේ අලුත් ප්ලැට්ෆෝම් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ හින්දා පොඩ්ඩක් නැවිගේෂන් පාර්ට් එක තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි අලුතින් දේවල් ඉගෙන ගන්නකොට අපිට පුළුවන් ජීවිතය අලුතින් දකින්න සහ ඒකත් ශක්තිය එකතු කරගන්න ජීවිතේට අර නැවුම් බව කියන එක එකතු කරගන්න උදව්වක් වෙනවා. මම අලුත් ප්ලැට්ෆෝම් එකක් තමයි අද පාවිච්චි කරන්නේ. ඒකයි චුට්ටක් එහෙ මෙහෙ වෙන්නේ ගණන් ගන්න එපා. ඕකේ. අපි දෙවෙනි එකට යනවා නම් රයිට් ඒත් එක්කම මම කිව්වනේ අද ඔයගලන්ට ඔෆිෂියලිම පර්මිෂන් එකක් දෙනවා කියලා. ඉතින් ඔෆිෂියලි පර්මිෂන් එක දෙන්නේ මෙන්න මේ විදිහට ඉන්න. මම දැන් ඔයගලන්ට චුටි දෙයක් පෙන්වන්න තමයි හදන්නේ. alright. okay. ඕකේ. මම ඒක හොයා ගන්නකම් අපි දෙවනි කොටසට යමුද? පොඩ්ඩක් ඉන්න. Oh dear.
ඇත්ත වශයෙන්ම මම ඔයගලන්ට පර්මිෂන් ස්ලිප්ස් ටිකක් තමයි මේ පෙන්වන්න හදන්නේ. ඒත් එක්කම පර්මිෂන් ස්ලිප්ස් ටික තමයි ඇත්තටම පෙන්වන්න හදන්නේ. Oh dear. Ah, found it. I'm really sorry for the delay. So this ඔෆිෂියලි අද ඔයාට පර්මිෂන් එක හම්බ වෙනවා. ටිකක් නතර වෙලා ඔයාගේ ශක්තිය නැවත ලබා ගන්න, රීචාර්ජ් වෙන්න සම්පූර්ණ අයිතිය ඔයාට තියෙනවා. ඒ අයිතිය ඔයාට ඔන්න අද ලැබෙනවා. ඒ වගේම ඔයා ගන්න විවේකය, මම ගන්න විවේකය සුඛෝපභෝගී ලක්ෂරි දෙයක් නෙවෙයි. ඒක මගේ පවුලේ සතුට වෙනුවෙන් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මහන්සි අරන් මහන්සි ඇරලා ඇත්තටම නිදහස් මනසකින් ඉන්න පේරන්ට් කෙනෙක්ට විතරයි ළමයි වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින්න පුළුවන්. යහපත් දේවල් කරන්න පුළුවන්. ඒකත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න අද ඔයාට ඔෆිෂියලි පර්මිෂන් එක හම්බ වෙනවා රෙස්ට් කරන්න. ඔයාට අවශ්‍ය නම් විවේකයක් ගන්න. ඒක ගන්න. හරි. ඕකේ. අපි ඊට පස්සේ ඊළඟ කොටසට යමු. ඊළඟ එක තමයි ඇත්තටම unlimited yes කියන එක. ඒ කියන්නේ හැම දෙයකම හා කියන එක ආදරේ කොටසක් නෙවෙයි. මේකත් අපි ඇත්තටම මේ තමත් වැදගත් දෙයක් තේරුම් ගන්න ඕනේ. හැම දෙයකටම සීමාවක් තියෙනවා. සීමාවන් පනවන එක නරක දෙයක්වත් නෙවෙයි. අපි දරුවන් කියන හැම දෙයකටම ඔව් කියලා කියන්න ඕනේ නැහැ. නෑ කියන එකෙන් අපි දරුවන්ගේ රික්වෙස්ට් එකට නැහැ කියන එකෙන් තේරුම් යන්නේ ඇත්තටම ඔයා නරක පේරන්ට් කෙනෙක් කියන එක නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න ඕන දෙයක්. බවුන්ඩරිස් කියලා කියන්නේ දරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය දෙයක්. ඒක ඇත්තටම දෙමාපියන්ගේ ප්‍රධාන කාර්යභාරයක් තමයි බවුන්ඩරිස් කියන එක. අපි ඉස්සරහට කතා කරමු. ඉතින් සමහර වෙලාවට මම මේ පාවිච්චි කරන එකක් තමයි දැන් නෑ කියලා කියනව වෙනුවට මේක මට දැන් කරන්න බෑ. අපි පස්සේ වෙලාවක බලමු. දැන් මේ වෙලාවේ මම බිසි පුතේ තව චුට්ටකින් එන්න. ඒ වගේ මම එයාට මේ වෙලාවේ කෙලින්ම නෑ කියන වෙනුවට පුතා මොකක් හරි රික්වෙස්ට් එකක් කරගෙන ආපුවම ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන කෙලින්ම නැහැ කියලා කියන වෙනුවට අර විදියට පොඩක් කාලේ ඉල්ල ගන්නවා. මොකද සමහර දේවල් ඇත්තටම මේ මටත් ඒ බිසි වෙලා ඒ මානසිකත්වයෙන් බලපුවම නෑ කියන උත්තරේ තමයි දෙන්න හිතෙන්නේ. නමුත් ඇත්තටම නිවාඩු පාඩුවේ මමත් කාම් ඩවුන් වෙච්ච වෙලාවක ඒ රික්වෙස්ට් එක આવොත් එහෙම මම ප්‍රතිචාර දක්වන්නේ ඊට වඩා ධනාත්මක විදියකට වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාට ප්‍රතිචාර දක්වන්න බෑ. එහෙම නැත්නම් ඔයා ප්‍රතිචාර දක්වන්නේ සුදුසු විදියකට නෙමෙයි කියලා තේරුම් යනවා නම් දරුවට කියන්න මට තව චුටි වෙලාවක් දෙන්න. මම පස්සේ බලමු මේක දැන් මට කරන්න බෑ. හැම එකටම ඔව් කියලා කියන්න ඕනේ නෑ. ඒකෙන් ඔයා නෑ කියලා කියන එකේ තේරුම ඇත්තටම ඔයා නරක පේරන්ට් කෙනෙක් කියලා කියන එකත් නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක ඔන්න ඔයාට අද දවසේදී සෙකන්ඩ් පර්මිෂන් එක හම්බ වෙනවා. නෑ කියලා කියන්න පර්මිෂන් එක හම්බ වෙනවා. මගේ කාලය සහ ශක්තිය පාවිච්චි කරද්දි සීමාවන්. එහෙම නැත්නම් ලිමිට්ස් තියාගන්න ඔයාට අයිතියක් තියෙනවා. හැම එකටම ඔව් කියලා කියන්න ඕනේ නැහැ. පිටස්තර දේවල් වලට නැහැ කියන එකෙන් ලැබෙන ඉතිරි කාලය මම වෙනුවෙන් මගේ ගෙදර සාමය සහ සතුට වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට මේක දරුවන්ගේ විතරක් නෙවෙයි ඕනෙම එකක් වෙන රිලේෂන්ෂිප් එක මේක හස්බන්ඩ්ගේ පැත්තෙන් එහෙම නැත්නම් නැන්දමගේ පැත්තෙන් ඔෆිස් එක පැත්තෙන් කොයි පැත්තකින් එන දේවල් රික්වෙස්ට් වලට උනත් හැම එකකටම හා කියලා කියන්න ඕනේ නෑ. නෑ කියලා කියන්න පුළුවන්. ඔයාට කරන්න බැරි නම් ඔයාගේ ලිමිට් එකේ නැත්තම් ඒකට බය නැතුව නෑ කියලා කියන්නේ. ඒකේ තේරුම ඔයා නරක පේරන්ට් කෙනෙක් කියන එක නෙමෙයි. ඕකේ. ඊට පස්සේ අපි යමු එහෙමනම් ඊළඟ එකට. එක තමයි ගොඩක් වෙලාවට අම්මලා කියන්න අකමැති කතාවක් මේක. නමුත් මම මගේ අත්දැකීම් වලින් මේ කියන්නේ පේරන්ටින් කියලා කියන්නේ හැම මොහොතකම හැම තප්පරයකම හරිම කැමැත්තෙන් කරන එහෙම නැත්නම් මාර එන්ජොයබල් වව් කියලා කියන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයි. මම දන්නවා මේකට ගොඩක් අම්මලා එකඟ වෙනවා හිත යටින්. මොකද මේක අපි කියන්න බයයි එළියට එහෙම කිව්වොත් එහෙම. මම මේ පේරන්ටින් එහෙම නැත්නම් මම අම්මා කෙනෙක් වෙලා මේ කරන වැඩේට මම පොඩ්ඩක්වත් ආස නැහැ. මේ ගත කරන්නේ හරිම අමාරු කාලයක් මට එපා වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ Tamanට ඇත්තට මේ වෙලාවේ දැනෙන හැඟීම එළියට දාන්න ගොඩක් අම්මලා බයයි. මොකද සමාජයේ තියෙන ඒ ෆීඩ්බැක් එකත් එක්ක ඒක ඇත්තටම එළියට දාන්න සුදුසු පරිසරයක් ලංකාව තුල නැහැ. ඉතින් අද ඔයාට පර්මිෂන් එක හම්බ වෙනවා. ඔයා
පේරන්ටිං කියලා කියන්නේ අකමැති දෙයක් කරන්න අපහසු දෙයක් මේ වෙලාවේ මේ ගත කරන මොහොත හරිම අමාරුයි එපා වෙලා තියෙන්නේ මේක මොන කරදරයක්ද මන් දන්නේ නැහැ කියලා ඔයාට ඇත්තට මේ හැඟෙන දැනෙන හැඟීම එළියට දාන්න. හැබැයි ඒකින් කියන්නේ නෑ ඔයාට මේ වෙලාවේ පේරන්ටිං එපා වෙලා තියෙන්නේ මේ වෙලාවේ දරුවා පුදුම විදිහට කරදර කරනවා මට එපා වෙලා තියෙන්නේ කියන එකේ තේරුම ඔයා නරක පේරන්ට් කෙනෙක් නරක අම්මා කෙනෙක් කියන එක නෙමෙයි. මේ මොහොතේ මේ වෙලාවේ ඔයාට හැඟෙන දේ ඒක. ඉතින් ඒකේ තේරෙන්නේ නැහැ ඔයා මුළු ජීවිත කාලය පුරාවටම නරක අම්මා කෙනෙක් වෙලා ඉන්නවා කියලා. මේ අවස්ථාවේදී අපහසුදායක තත්වයක ඉන්නවා කියන එක තමයි ඒකේ තේරුම. ඉතින් ඒ වගේම ඔයා දරුවට දක්වන ආදරේ අඩුපාඩුවක් වෙනවා කියලා කියන්නෙත් නැහැ. මේ අවස්ථාවේදී ඔයාට ඒ ඇති වෙන අවස්ථාව මේ වෙලාවේ මේ මොහොතේ දැන්න හිඟීමක්. එච්චරයි. ඒකෙන් ඔයාගේ අනාගතේවත් ඒකෙන් ඔයාගේ අතීතේවත් තීරණය කරන්න බෑ එක්තරා සිද්ධියක් විතරයි. හැම පේරන්ට් කෙනෙක්ටම විශේෂයෙන්ම අම්මලාට තමන්ගේ පේරන්ටින් ජීවිතේ ඔය වගේ අවස්ථාවන් තියෙනවා නෑ කියලා කිව්වොත් මම හිතන්නේ ඒක බොරුවක්. මොකද හැමෝටම මොකක් හරි යම් අවස්ථාවක ඔය හැඟීම දැනලා තියෙනවා මට නම් මේක එපා වෙලා තියෙන මොන කරදරයක්ද මන් දන්නේ නෑ කියලා. මම කියන්නේ ඇත්තක්ද කියන මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලත් ඒ වගේ දේවල් හැංගිලා තියෙනවද කියලා. ඉතින් ඒ වගේම මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනෙටත් වඩා ඇත්තටම මේ කතා කරන්න ඕනම මාතෘකාවක් තමයි පේරන්ටල් එහෙමත් නැත්නම් ප්‍රීනේටල් ડિප්‍රෙෂන් කියන එක. ප්‍රීනේටල් මේ කියන්නේ මේකට අපි කියනවා පශ්චාත් ප්‍රසව විෂාදය. මං හිතන්නේ මං ඒක හරියට කිව්වා සිංහල තේරුම. බබා හම් වෙලා ඉවරනාට පස්සේ අම්මා කෙනෙක්ට දැනෙන ડિප්‍රෙෂන් එකේ විෂාද ගතිය කියන එක ඇත්තක්. එහෙම එකක් තියෙනවා. අම්මට එයාගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අංශක 360කින් වෙනස් වෙන දරුවෙක් ඉපදුනහම විශේෂයෙන්ම අම්මට. එයාගේ ශරීරය වෙනස් වෙනවා, එයාගේ දෛනික දිනචර්යාව වෙනස් වෙනවා. එයා කර කර හිටපු දේවල් කරන්න කැමැත්තෙන් හිටපු දේවල් කන්න ඕන කෑම එතකොට කොටින්ම කියනවා නම් නාන එක, টয়ලට් එකට යන එක මේ හැම දෙයක්ම එයාට තමන්ගේ කැමැත්තට මේ පොඩි දෙයක්වත් විශේෂයෙන්ම තමන්ගේ කැමැත්තට කරගන්න බැරි අවස්ථාවක් එනවා. එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඔය වෙනස් වීමත් එක්ක ඒක දරා ගන්න කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එයාට මේ වගේ බබා හම්බෙලා ගෙදර ආවට පස්සේ ඒ ගත කරන මුල් මාස කිහිපය ඇතුළත අම්මට ගොඩාක් ලොකු ඉමෝෂනල් සපෝට් එකක් ඕන කරනවා එයාගේ හස්බන්ඩ්ගෙන් වටේ ඉන්න වැඩිහිටියන්ගෙන්. මොකද එහෙම වුණාම තමයි යාට මේ වෙනස්කම් ටික දරා ගන්න ලේසි වෙන්නේ. ඒ වගේ මොහොතකදී Tamanට මේ පේරන්ටින් මත මේ තියෙන தත්ත්වය දරා ගන්න අමාරුයි. යාට එපා වෙලා තියෙන්නේ මේක මේ වෙනසට මුහුණ දෙන්න අමාරුයි කියලා බය නැතුව වචන වලින් එළියට දාන්න පුළුවන් වෙන එක. එහෙම අහන්න, එහෙම දෙයක් තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම දෙයක් කියන්න පුළුවන් කෙනෙක් ළඟ ඉන්න එක අම්මා කෙනෙක්ට ලොකු ශක්තියක් වෙනවා. ඉතින් ප්‍රීනේටල් ડિප්‍රෙෂන් කියලා කියන්නේ ඇත්තටම මේක තත්වයක්. ඒකට සමහර කට්ටියට මේක මද වශයෙන් තියෙනවා, සමහර කට්ටියට මධ්‍යස්ථ මට්ටම නිසා, සමහර කට්ටියට මේක උග්‍රව තියෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනා ඉන්නේ කොයි තත්වයේද ඊට අනුව ප්‍රතිකාර දෙන්න ඕනේ තත්වයක් මේක. එහෙම නැතුව ඒකෙන් කියන්නේ නැහැ අම්මා දරුවට ආදරේ නැහැ කියලා. ඒකෙන් කියන්නේ අම්මට ඒ වෙනස්කම් දරා ගන්න අමාරුයි, හුරු වෙන්න අමාරුයි, කාලයක් ගත වෙනවා. ඒකට එයාට අනිත් අයගේ හෙල්ප් එක උදව්ව ඕනේ කියන එක තමයි ඒකේ තේරුම. ඉතින් මේකත් ගොඩක් වෙලාවට ලංකාවේ අම්මලා එළියට දාන්නේ නැති හැඟීමක්. පේරන්ටින් කියලා කියන්නේ හැම අඩියක්ම හරිම සතුටින් පිරිච්ච රෝසමල් යහනාවක් නෙමෙයි. ඒක තමයි මට මගේ අත්දැකීම් වලින් කියන්න තියෙන්නේ. ඒ වගේම මම දන්නවා මේක බලන ඕගලන්ටත් ඒක එහෙමයි කියලා. ඉතින් ඒත් එක්කම ඊළඟ කරුණට යන්න කලින් මම ඕගලන්ට අද පර්මිෂන් එක දෙනවා. මෙන්න මේ විදියට. අමාරුයි කියලා පිළිගන්න අවසරය. පේරන්ටින් වල හැම ස්ටේජ් එකක්ම හැම තත්පරයක්ම සතුටින් විඳින්න බැරි වුණාට කමක් නැහැ. මගේ දරුවට මම පණ වගේ ආදරය කරන ගමන්ම මේ යන ස්ටේජ් එක මට දරා ගන්න අමාරුයි කියලා හිතන එක සාමාන්‍ය දෙයක්. ඒකෙන් ඔයාව ඩිෆයින් වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ වගේම ඊළඟ ස්ටේජ් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ බොහොමත් ආදරෙන්
අපි දැන් සබස්ක්‍රයිබර්ස්ලා YouTube එකේ සබස්ක්‍රයිබර්ස්ලා 10000 සීමාව පසු කරලා තියෙනවා. ඒක ඉතින් විශේෂයෙන්ම ලොකු ශක්තියක්. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අනිත් දෙමාපියන් එක්කත් ෂෙයා කරන්න. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම එකතු වෙන්න. මොකද මට channel එකේ ඇනලිටික්ස් බලපුවම තේරිච්ච දෙයක් තමයි වීඩියෝස් බලන බොහොම දෙනෙක් සබස්ක්‍රයිබ් කරලා නැහැ කියන එක. එහෙම කරන්න එපා. සබස්ක්‍රයිබ් කර කියන එක ඇත්තටම ඔයගලන්ට මං වෙනුවෙන් කරන්න පුළුවන් මං වෙනුවෙන් කරන්න පුළුවන් නොමිලේම කරන්න පුළුවන් දේ. එතකොට මට තේරෙනවා මේ මම කරන කන්ටෙන්ට්ස් වලට ඔයගොල්ලන් කැමති. ඒ වගේම මට උදව්වක් වෙනවා, තල්ලුවක් වෙනවා මේ විදියට පේරන්ට්ස්ලා සම්බන්ධයෙන් කන්ටෙන්ට්ස් දිගටම කරන්න. ඉතින් මගේ ගමනට ඔයගොල්ලන් ඉන්නවා මාත් එක්ක එකතු වෙලා කියන එක මට ඒත්තු ගන්නවන්න මට දන්වන්න පුළුවන් ක්‍රමය තමයි සබස්ක්‍රයිබ් කරන එක. ඉතින් බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි ඔයගොල්ලන්ට මම අලුත් වීඩියෝස් අරන් එනකොට ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් එන්නේ. ඒ නිසා ඒකත් අමතක කරන්න එපා. රයිට්. ඉතින් ඊට පස්සේ ඔන්න අපි යනවා ඊළඟ කතාවට. ඊට අමතරව ඒකට යන්න කලින් කියන්න ඕනේ. ඔයගලන්ට ගැටලු මොන හරි තියෙනවා නම් ඔයගලන්ට අදහස් දක්වන්න ඕනේ නම් chat එක open කරලා තියෙනවා. ඔයගලන්ට තමන්ගේ අදහස් තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න පුළුවන් parenting සම්බන්ධයෙන් සහ අද අපි මේ කතා කරන මාතෘකාව එතනිනුත් දරුණාම වෙන ඕනම parenting education psychology සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකේ දාන්න අමතක කරන්න එපා. මොකද මම ඒ හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඒ හැම දෙයකටම උත්තර දෙනවා. හරි. ඒකත් එක්ක ඔන්න අපි යනවා හතරවෙනි කාරණේට. අද කාරණා 10ක් ගැන අපි කතා කරන්නයි ලෑස්තිලා ඉන්නේ. හතරවෙනි කාරණේ තමයි දරුවට බෝරින් වෙලා එහෙමත් නැත්නම් දරුවට වැඩක් නැතුව කිසිම දෙයක් කරගන්න නැතුව කිසිම වැඩක් කරන්න නැතුව බෝරින් වෙලා අපි කියන හරිම බෝරින් දරුවට කියලා. ඉතින් එහෙම තත්ත්වයක් ඇති වුණාම ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි. රයිට්? ඇත්තටම ඔයා අම්මා කෙනෙක් කියලා කියන්නේ දරුවගේ එන්ටර්ටේන්මන්ට් ඩිරෙක්ටර් කෙනෙක් නෙවෙයි. පැය 24ම දවස් 7ම දරුවව සතුටින් තියන්න. සතුටින් නෙවෙයි ඇත්තටම එන්ටර්ටේන් කරලා තියන්න. මොකක් හරි කාර්යයක් නිරත වෙන්න ඕනේ. මුකුත් වැඩක් නැති වෙලාවල් තියෙන්න බෑ යාගේ දෛනික ජීවිතයේ ඇතුළත. එහෙම තියෙනවා නම් ඔයා නරක පේරන්ට් කෙනෙක්. එහෙම තියෙන එක ඔයාට වරදකාරී හැඟීමකට තුඩු දෙනවා කියලා හිතනවා නම් ඒ හැඟීමත් ඔන්න අද අයින් කරගන්න. මොකද එහෙම එකක් නෑ. ඇත්තටම මේ සයිකොලොජි වල කියන දෙයක් සහ දැනට පර්යේෂණ වලින් හොයාගෙන තියෙන දෙයක් තමයි දරුවෙක් ඔය වගේ බෝරින් වෙලා ඉන්නවා නම් ඒක එයාගේ මානසික සෞඛ්‍යයට ඉතාමත් යහපත් කියන එක. හැම තිස්සෙම පැය 24ම දවස් 7ම දරුවෙක් හැම මොකක් හරි කාර්යයක නිරත වෙන්න ඕනේ. එකක් ඉවරනම ඊළඟ එක පටන් ගන්න ඕනේ. ඒක ඉවරනම ඊළඟ එකට යන්න ඕනේ. මේ වගේ highly stimulating environment එකක ඉන්න ඕනේ නැහැ. එයාගේ මොළයට කම්මැලි හිතෙන්න ඊළඟට මම මොකද්ද කරන්න කියලා ඒ දන්නේ නැති වෙන එක, මොකද්ද මම කරන්න ඕනේ කියලා මමම හොයාගන්න ඕනේ කියන එක, මේ වගේ සිතුවිලිත් එක්ක මොළය ගනුදෙනු කරන එක ඉතාමත් වැදගත් දරුවගේ brain development එකට. දරුවා බෝරින් වුණාම තමයි එයා නිර්මාණශීලී වෙන්නේ. එයාගේ creativity එක වැඩි වෙන්නේ, දෙයක් හිතලා මතලා කරන්න හුරු වෙන්නේ. ඉතින් boredom is not a bad thing. It is a very very good thing, a healthy thing ඇත්තටම. හරි? සෞඛ්‍ය සම්පන්න දෙයක්. බෝරින් වෙලා එහෙම නැත්නම් මුකුත් කරන්න නැතුව ඉන්න වෙලාවල් නිකමට හිතලා බලන්න. ඇත්තට මේක කරලා බලන්න පුළුවන් ඔයාලට. මම කියනවට විශ්වාස කරන්න එපා. දරුවාට එහෙම මුකුත්ම කරන්න නැති වෙලාවක එයා ඔයා ගාවට ඇවිල්ලා කිව්වම මට දැන් මුකුත් කරන්න නැහැ. මම මොකද ඊළඟට කරන්න ඕනේ? මොකද ඊළඟට කරන්න ඕනේ? උත්තරයක් දෙන්නේ නැතුව එයාට මේකට උත්තරයක් හොයාගන්න ඉඩ ආරෙන්න. එයාටම එයාගේ තියෙන සෙල්ලම් බඩු එයාගේ වටේ පිටේ තියෙන දේවල් එකතු කරගෙන යම් දෙයක් කරන්න ඉඩ ආරින්න. එයාලා කරනවා. දරුවෝ කියන්නේ හරිම නිර්මාණශීලී ජීවීන් කොට්ටාශයක්. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් වටේ පිටේ තියෙන ඕනම දෙයක්. සමහරලාට සෙල්ලම් බඩු නැති වුණත් හිතින් මවාගෙන සෙල්ලම් කරන්න දරුවන්ට පුළුවන්. ඒ හින්දා දරුවාට බෝරින් වෙලා ඉන්න ඉඩ දෙන්න. එතකොට තමයි යාගේ නිර්මාණශීලීත්වය, එතකොට ආත්ම විශ්වාසය, තනියෙන් වැඩක් කරගන්න පුළුවන් වෙන හැකියාව, ප්‍රශ්න විසඳීමේ හැකියාව, මේ හැම දෙයක්ම වැඩි වෙනවා. ඒ නිසා යාට බෝරින් වෙලාවට එහෙම බෝර් වෙලා ඉන්න ඉඩ දෙන්න, because that's a good thing. Okay? ඉතින් ඔන්න ඒකත් එක්කම අද ඔයාට මෙන්න මේ විදිහට පර්මිෂන් එක හම්බ වෙනවා තවත් එක දෙයකට. ඒක තමයි permission to stay back. දරුවාව හැම තිස්සෙම එන්ටර්ටේන් කරන්න. එයා වැඩක් නැහැ කියලා කියන හැම වෙලාවකම ඔයාගේ වැඩ ටික ඔක්කොම නවත්තලා යත් එක්ක සෙල්ලම් කරන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් කම්මැලි වෙන්න, බෝඩ් වෙන්න ඉඩ දෙන්න ඔයාට අවසරය තියෙනවා.
ඒ වගේම ඔයා පැය 24ම දවස් 7ම දරුවව විනෝද කරවන්න අවශ්‍ය කරන එහෙම නැත්නම් ඒ කාර්ය පැටවිලා තියෙන එන්ටර්ටේන්මන්ට් ඩිරෙක්ටර් කෙනෙක් නෙමෙයි. ඒ අයට තනියම හිතලා අලුත් දෙයක් කරන්න ඔයා වටිනා අවස්ථාවක් දෙනවා ඔන්න ඔය වගේ වෙලාවට. ඒකත් මතක තියාගන්න. right? okay. ඊට පස්සේ අපි එහෙමනම් යනවා පස්වෙනි කාරණේට. ඒක තමයි ස්ක්‍රීන් ටයිම් එක දුන්න කියලා ඔයා නරක පේරන්ට් කෙනෙක් වෙනවද? මම දරුවට අද ෆෝන් එක බලන්න දුන්නා. ඒකින්ද මට හරිම මේ ගිල්ටි ෆීලිං එකක් දැනෙනවා කියලා ඔන්න ඔයාට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තම කතාව ස්ක්‍රීන් ටයිම් එක කියන එක 100%ම බෑඩ් නැහැ. අපිට පොසිටිව් විදියටත් ස්ක්‍රීන් ටයිම් එක යූස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට හොඳටම මහන්සි නම් අතපය හොලවන්න යත් එක්ක සෙල්ලම් කරන්න යා කියන කිසිම දෙයකට අවධානයෙන් සවන් දෙන්න බැරි තරමටම හොඳටම මහන්සි නම් හොඳටම මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නවා නම් ડિප්‍රෙස් වෙලා ඉන්නවා නම් ඒ වගේ වෙලාවට ස්ක්‍රීන් එක යූස් කරන්න පුළුවන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ ටූල් එකක් විදියට. ඒ කියන්නේ යාට පොඩ්ඩක් ස්ක්‍රීන් එක බලන්න දෙන්න, ෆිල්ම් එකක් දාලා දෙන්න. එහෙමත් නැත්නම් YouTube වීඩියෝ එකක් දාලා දෙන්න. යාගේ වයසට ගැලපෙන පොඩ්ඩක් ඔයා රෙස්ට් එකක් ගන්න. ඒකෙන් කියන්නේ නැහැ ඔයා නරක අම්මා කෙනෙක් කියලා. ඒකෙන් කියන්නේ ඔයා පොඩ්ඩක් ස්ට්‍රැටජිකලි දේවල් හිතලා ආපහු රිකවර් වෙන්න පාර හොයාගන්න උත්සාහ කරන අම්මා කෙනෙක් කියන එක. ඉතින් ඒ වගේම තමයි මේ ස්ක්‍රීන් ටයිම් එකේ බොහොම හොඳ නැහැ. එහෙම නැත්නම් මේ වර්තමානයේ කියන එක දෙයක් තමයි ස්ක්‍රීන් ටයිම් සම්බන්ධයෙන් ෂෝට් වීඩියෝස් බලන්න දෙන්න එපා කියලා. ෂෝට් වීඩියෝස් බලන්න දෙන්න එපා. ඒක මොලේට හිත කර නැහැ කියලා. ඉතින් ෂෝට් වීඩියෝස් අරුණාම අපිට ලොන්ග් ෆෝම් කන්ටෙන්ට් ඒ කියන්නේ විනාඩි 10 15 20 පැය භාගේ පැය දෙක තුන වගේ තියෙන ලොන්ග් ෆෝම් කන්ටෙන්ට් දරුවන්ට බලන්න දෙන්න. ඒක එයාලගේ එකක් තමයි අපිට මූවි එකක් බලන්න පුළුවන්. ඔයාගේ ෆැමිලි එකේ අනිත් කට්ටියත් එකතු කරගෙන එතකොට ඒක දරුවයි දෙමාපියන් අතර සම්බන්ධය වැඩි කරන්න හේතුවක් වෙනවා. ඒ වගේම කැරියෝකි YouTube වීඩියෝස් තියෙනවා මේ කැරියෝකි වීඩියෝස් තියෙනවා ඒවා දාලා සින්දු කියන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා ඇත්තටම හැමෝටම පවුලේ හැමෝටම එකතු වෙලා වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් වගේ ක්‍රම තියෙනවා මේ ඩිජිටල් ස්ක්‍රීන් එක පවුලේ යහපත උදෙසා යොදා ගන්න පුළුවන් ඉතින් ඒවා යොදා ගන්න ඒවා යොදා ගන්න තියෙන ටූල්ස් පාවිච්චි කරන්න හැබැයි කොයි වෙලාවෙද කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැන චුට්ටක් අවධානයෙන් ඉන්න ඕනේ ඉතින් ඔන්න ඒකත් එක්කම ඔයාට අද දවසේ ඊළඟ පර්මිෂන් එක හම්බ වෙනවා මෙන්න මේ විදියට ස්ක්‍රීන් එක දෙන්න අවසරය සමහර අමාරු වෙලාවල් වලදී සර්වයිවල් ටූල් එකක් විදියට ඔයාට ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න පුළුවන් හරිද එතකොට ඒ වගේම වැඩක් ඉවර කරගන්න එහෙම නැත්නම් හුස්මක් ගන්න ඕනේ නිසා ළමයාට ස්ක්‍රීන් එක දුන්නා කියලා ඔයා නරක පේරන්ට් කෙනෙක් වෙන්නේ නැහැ